ආයුෂ බොහෝ වැඩි වේවා යාළුවෝ ඔක්කොටම. මචං අද කියන්න යන කතාවට මුස්ලිම් යාළුවෝ සිංහල යාළුවෝ කවුරුත් මාත් එක්ක තරහ වෙන්න එපා. ආතල් එකක් විතරයි ගන්න. කතාවක් පමණයි. ලස්සන කතාවක්. අහන්නකෝ එන. ඔව් මුස්ලිම් යාළුවෙකු සිංහල යාළුවෙකු විදියට හොඳ ගජ මිත්‍රයෝ දෙන්නේ. හරිද? මේ දෙන්න පොඩි කාලේ ඉඳන් මේ යාළුවෝ ලැබුණාට සිංහල යාළුවෝ මුස්ලිම් යාළුවත් එක්ක කවදාවත් පල්ලියට ගිහිල්ලා නැහැ. හරිද? මුස්ලිම් යාළුවෝ නම් පන්සලට ගිහිල්ලා තියෙනවලු. ඒකින්ද සිංහල යාළුවෝ කිව්වලු දවසක් මඩපත් එක පල්ලියට යන්න ඕන මචං කියලා. ඊට පස්සේ ඔන්න එක්කගෙන ගිහිල්ලා ඉතින් මොනවා වුණත් බෑනේ. ඊට පස්සේ එක්කගෙන ගිහිල්ලා මේ දැන් කවුද මුස්ලිම් යාළුවා යාඥා කරනකම් සිංහල යාළුවා කනුව කෙරෝලෙකට ගිහිල්ලා වාඩි වෙලා බලන් ඉඳලා. වාඩි වෙලා බලාගෙන හිටියන් පස්සේ මිනිහට කොහොම හරි නිින්ද ගිහිල්ලා. මුස්ලිම් යාළුවත් කොහොම හරි යාඥා ඔක්කොම ඉවර වෙලා මේ පොරට අරු අමතක වෙලා. ඔය හැමදාම එන්නේ නැහනේ. අමතක වෙලා මූත් ඇවිල්ලා. අරු හොඳටම නිින්ද ගිහිල්ලා පල්ලියත් වහලා. පල්ලියත් වහලා කොහොම හරි මේ දැන් එන්න කලින් ඉඳන් කියා ඉඳලා තින්නේ දෙන්නටම බඩගිනි ගියා. මූත් කියලා අරුට රොම්බ පසික්කිද මචං කියලා. අරු කියලා මට බඩගිනි බං ඉන්න බෑ කියලා. මේ මූ කිව්වලු අපේ යාක්ෂා ඔක්කොම ඉවරනම් උඹට බඩ පැලෙන්න කන්න අරන් දෙන්නම් කියලා. ඈ ඔන්න බඩ පැලෙන්න කන්න අරන් දෙන්නම් කියලා මිනිහා කොහොම හරි දාලා ඇවිල්ලා කියන්නේ අම්මතක වෙලා. ඇත්තටම අත්තරේ දීම. දැන් අරු පල්ලියේ නිදිලු. මූත් ගෙදර ඇවිල්ලා මූත් නිදාගෙන අරුව අමතකම වෙලා. මේ පස්සේ කොහොම හරි පාන්දර මතක් වුණාලු මුස්ලිම් යාළුවට සිංහල යාළුවෝ. අප්පට්ට සිටි අරුව ඇතුළේනේ මොකෝ කරන්නේ කියලා. ඈ බඩගිනි කියත් හිටියේ මොන මගුලක් කරගත්තත් දන්නේ නැහැ කියලා. දැන් පල්ලිය සාමාන්‍ය අරගෙන වෙලාවට කලින් දුවල ගිහිල්ලා කොහොම හරි සිකියුරිටි එකට කියලා ඉවරලා කවුද එතන බලාගන්න එක්කෙනාට කියලා පල්ලිය අරගෙන තියෙනවා. හරිද? පල්ලිය අරගන්නවත් එක්කම ආන් අරු එළියට ආවලු. මූටක් ගාලා බදාගෙන ඉවරලා අනේ මචං මට සමාවෙයන් මචං ඈ මට සමාවෙයන් මචං කියලා ඉවරලා අරු කියලා ගැටලුවක් නැහැ බං ගැටලුවක් නැහැ. අවුලක් නැහැ කොහොම හරි හිටියානේ. මම කාටවත් කරදර කරන්න ගියෙත් නැහැ උදේ පාන්දර කියලා අරු කිව්වලු. ඊට පස්සේ මේ මූ කිව්වලු මචං රොම්බ පසි ගියා හිටියේ ගොඩක් බඩගිනි ගියා හිටියේ. එතකොට මොනවා කොහොමද බං බඩගිනි හිටියේ කියලා. ඊට මූ කිව්වලු මේ බඩගිනි කියන්නේ මචං මුත්‍රස් පළම් වගේ නම් තිබ්බ මෙලෝ රහක් නෑ සවුත් වෙලාද කොහෙද මේ ඒ වුණාට ඉතින් බඩගින්න වැඩි කමට ඇරලා දැම්ම කියලා. හරිද? ඊට පස්සේ අරුර කවුද මුස්ලිම් යාළුවට වැඩේ තේරුණාලු ඈ. ඊට පස්සේ ඔකුවලු මේ නල්ල සාපුඩ මචං හොඳ ගෑමක් මේ ඒ වුණාට උඹ කාලා තියෙනවා අපේ පොඩි කාලගේ කොන් ටික තමයි කිව්වා. චොර